ආයිබෝවන් මගේ චූටි දුවල පුතාලා හැමෝටම 8 ශ්‍රේණිය ඕගොල්ලන්ටත් අපේ YouTube channel එක මගින් අද ඉඳලා පාඩම් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ධාරා විද්‍යුතය පිළිබඳ මිනුම් පාඩම අපි දැන් අධ්‍යයනය කරමු. ජීවයෙන් නිර්මාණය වෙලා තියෙන ප්‍රධානම ශක්තිය සූර්යාලෝකය වුණාට අපේ එදිනෙදා වැඩ කටයුතු අපිට පහසුවෙන් කරගන්න පුළුවන් වෙලා තියෙන කවුරු හින්දාද? විදුලි ශක්තිය හින්දා. මම උදාහරණයක් කියන්නම්කෝ. අපි රෑ වුණාම කරවල හින්දා ලයිට් දානවා. සමහර අය රෙදි හොදන්න වොෂින් මැෂින් එක, ටීවී බලනවා, ෆෑන් එක, සමහර අය AC දානවා. එහෙනම් අපේ ජීවිතේ පහසු කරගන්න වඩාත් වැදගත් වෙන ශක්තිය කවුද? විදුලිය. මේ විදුලිය ප්‍රධාන ආකාර දෙකකට තියෙනවා. 7 වසරේදී අපි ඕක ඉගෙන ගත්තා. ධාරා විද්‍යුතයයි ස්ථිති විද්‍යුතයයි. අපි මේ පාඩමේදී ඉගෙන ගන්න යන්නේ ධාරා විද්‍යුතය පිළිබඳව මිනුම් ගැනයි. ධාරා විද්‍යුතය. ධාරා විද්‍යුතයක් ඇති වෙන්න නම් පුතේ මූලිකම අවශ්‍යතාවය තමයි සංවෘත පරිපථයක් තියෙන්න ඕන. ඒ කියන්නේ විදුලිය ගමන් කරන සම්පූර්ණ ගමන් මාර්ගයක් තියෙන්න ඕන. මේ පහළ රූප සටහන ඔයාලට පේනවා. විදුලි ප්‍රභවය විදියට බැටරි කෑලි දෙකක් තියෙනවා. උපාංගයක් විදියට බල්බය තියෙනවා. විදුලිය සම්බන්ධ කරන්න, විසන්ධි කරන්න ස්විච් එකක් තියෙනවා. මේක මොකද්ද? සංවෘත පරිපථයක්. පුතේ සංවෘත පරිපථයක විදුලිය ගමන් කරද්දී ප්‍රධාන මිනුම් ආකාර 3ක් ගැන කතා කරනවා. පළවෙනි එක විදුලි ධාරාව. මේක අපි I අකුරෙන් සංකේත කරනවා. දෙවෙනි එක විභව අන්තරය. මේක අපි V අකුරෙන් සංකේත කරනවා. තුන්වෙනි ආකාරය තමයි ප්‍රතිරෝධය. මේක අපි R අකුරෙන් සංකේත කරනවා. පුතේ විදුලි ප්‍රභවයක ඉඳලා සංවෘත මාර්ගයක් ඔස්සේ ගමන් කරන ආරෝපණ අපි කියනවා සරලවම විදුලි ධාරාව කියලා. මේ විදුලි ධාරාව පිළිබඳ විශේෂ කරුණු ටිකක් මම ඔයාලට මෙතනදී කියලා දෙන්න සූදානම් වෙනවා. විදුලි ධාරාවට, ඒ කියන්නේ කරන්ට් එකට නිශ්චිත දිශාවක් තියෙනවා. ඒ වගේම නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා. අපි ඉස්සරහට ඒක තව හොඳට අධ්‍යයනය කරමු. ධාරාව ගලා යන දිශාව තමයි ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේට. බැටරි කෑල්ලක් ගහලා තියෙනවා නේද පුතේ? ධන ඍණ. ධන ඉඳලා ඍණ පැත්තට. මේ කරන්ට් එකේ ප්‍රමාණය අපි ජාත්‍යන්තරව ඇම්පියර් කියලා විශේෂ ඒකකයකින් මනිනවා. අපි මේ ඒකකයට කැපිටල් A අකුර ලබා දෙනවා. පුතේ ඇම්පියර් කියන්නේ විශාල ඒකකයක්. අපිට එදිනෙදා ජීවිතයේදී ඊට වඩා කුඩා විදුලි ප්‍රමාණ මනින්න වෙනවා. එතකොට අපි මිලි ඇම්පියර්, සිම්පල් MA, මයික්‍රෝ ඇම්පියර්, මියු A ඔය කියන ඒකක පාවිච්චි කරනවා. මේ විදුලි ධාරාව මනින්න පාවිච්චි කරන උපකරණයට අපි කියනවා ඇමීටරය කියලා. මේ ඇමීටරය ඔයාලට ඊළඟ ස්ලයිඩ් එකේ බලා ගන්න පුළුවන්. මේ ඇමීටරය අපි ඒ අකුරක් ලියලා ඒක වටේ රවුමක් ඇඳලා සම්බන්ධක කම්බි දෙකක් දෙපැත්තෙන් සංකේත කරලා අපි පරිපථ සංකේතයක් විදියට භාවිතා කරනවා. පුතේ ඔයාලට මේ රූපෙන් පේන්නේ ඇමීටරය, මිලි ඇමීටරය, ගැලවනෝමීටරය කියන උපකරණ. පුතේ දැන් අපි විදුලි ධාරාවේ දිශාවයි ප්‍රමාණය පිළිබඳව මේ ක්‍රියාකාරකම් ඉගෙන ගමු. ඔයාලට පේනවා මැද බිංදු මිලි ඇමීටරයක් භාවිතා කරලා තියෙනවා. මේකේ විශේෂත්වය මේකේ බිංදුවේ සලකුණ තියෙන්නේ හරි මැද්දේ. ඒකෙන් අපිට විදුලි ධාරාවේ ප්‍රමාණය වගේම විදුලි ධාරාව ගමන් කරන්නේ කොයි දිශාවටද කියලා හොයාගන්නත් පුළුවන්. අපි ගැල්වනෝමීටරේ තමයි සාමාන්‍යයෙන් ධාරාවේ දිශාව හොයාගන්න පාවිච්චි කරන්නේ. මේකෙදි අපිට වැඩ දෙකම මේකෙන් කරගන්න පුළුවන්. මිලි ඇමීටරේ රතු පාට ධනාග්‍රය කෝෂයේ ධනාග්‍රයටත්, මිලි ඇමීටරේ කළු පාට ඍණාග්‍රය කෝෂයේ ඍණාග්‍රයටත් සම්බන්ධක කම්බි වලින් සම්බන්ධ කරලායි තියෙන්නේ.
විදුලිය සංදි කිරීමට විසන්ධි කිරීමට ස්විච් එකක් භාවිතා කරලා තියෙනවා. විදුලි ධාරාව ගමන් කරනවා කියලා අඳුනගන්න අපි කුඩා මෝටරයක් පාවිච්චි කරලා තියෙනවා. පුතේ අපි ওই විදිහට ඇටෝම සම්බන්ධ කරලා බලපුවාම අපිට පේනවා මිලි ඇමීටරේ කටුව එක දිශාවකට උත්ක්‍රමණය වෙනවා, විදුලි මෝටරයක් භ්‍රමණය වෙනවා. එහෙම තියෙද්දී අපි කෝෂයේ අග්‍ර මාරු කරපුවාම අපිට පේනවා අර මිලි ඇමීටරේ කටුව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට උත්ක්‍රමණය වෙනවා. ඒ වගේම විදුලි මෝටරය භ්‍රමණය වන දිශාවත් වෙනස් වෙනවා. අපි පුතේ කෝෂ කිහිපයක් ඕකට සම්බන්ධ කළොත් අපිට පේනවා මිලි ඇමීටරය පෙන්වන පාඨාංකයේ අගය මොකද වෙන්නේ? තව වැඩි වෙනවා. ඒ වගේම මෝටරේ භ්‍රමණය වන වේගයත් මොකද වෙන්නේ? තව වැඩි වෙනවා. අපිට මොනවද එහෙනම් නිගමනය කරන්න පුළුවන්? විදුලි ධාරාවට නිශ්චිත දිශාවක් තියෙනවා. ඒ වගේම ඒකට නිශ්චිත විශාලත්වයකුත් තියෙනවා. පුතේ මිලි ඇමීටරයක් හරි ඇමීටරයක් හරි අපි සම්බන්ධ කරද්දී ඒකේ ධන රතු පාට ස්කුරුප්පුවට අපේ කෝෂයේ ධන පැත්තත් ඒ වගේම කළු පැහැති ඇමීටරේ ඍණ ස්කුරුප්පුවට අපේ කෝෂයේ ඍණාග්‍රයත් සම්බන්ධ කරන්න ඕනේ. පුතේ මේ ආකාරයට සම්බන්ධ කරනවාට අපි කියනවා ශ්‍රේණිගත සම්බන්ධ කිරීම කියලා. පුතේ ඔයාලට මේ රූපේ තවත් හොඳට පැහැදිලි වෙනවා. කෝෂයේ ධනාග්‍රය බලන්න රතු පාට වයර් එක, ඇමීටරේ ධනාග්‍රයට රතු පාට කොටසට, කෝෂයේ ඍණාග්‍රය කළු පාට වයර් එක, ඇමීටරේ කළු පාට කොටසට, ඒ කියන්නේ ඍණ අග්‍රයට සම්බන්ධ කරලා තියෙනවා. පුතේ විදුලි ප්‍රභවයක ඉඳලා විදුලි ආරෝපන සන්නායකයක් දිගේ තල්ලු කරද්දී එතන ඇති වෙනවා විදුලි පීඩන වෙනසක්. මම සරල උදාහරණයක් කියන්නම්කෝ. අපි ඉස්කෝලේ ඉවර වෙලා පන්ති කාමරයෙන් එළියට දුවගෙන එද්දී දොර ගාව තෙරපෙනව නේද? එහෙනම් පන්ති කාමරයේ ඇතුළු පැත්තේ ඉන්න ළමයි එළියට තල්ලු කරනවනේ ඔයාලව. ඒ කියන්නේ ඇතුලේ වැඩි පීඩනයක්, දොරෙන් එළිය අඩු පීඩනයක් තියෙනවා. ඒ හින්දා ඇතුලේ ඉන්න ළමයි දොරෙන් එළියට තල්ලු වෙනවා. ඒ වගේ පුතේ බැටරි කෑල්ලක ධන පැත්තේ වැඩි ආරෝපණ ප්‍රමාණයක් රැඳිලා තියෙනවා. ඍණ පැත්තේ තියෙන්නේ අඩු ආරෝපණ ප්‍රමාණයක්. එහෙනම් ධන ඉඳලා ඍණ පැත්තට මොකද වෙන්නේ? විදුලි ආරෝපණ තල්ලු වෙනවා. අපි මේකට කියනවා මොකද්ද පුතේ? විභව අන්තරය කියලා. විභව අන්තරය පිළිබඳ වැදගත් කරුණු. විභව අන්තරය අපි මනින්නේ වෝල්ට් කියලා ඒකකයකින්. අපි ඒකට ඉංග්‍රීසි V අකුර සංකේතයක් විදියට දෙනවා. විභව අන්තරය මැනීමට පාවිච්චි කරන උපකරණයට කියනවා වෝල්ට් මීටරය. අපි ඒක ඔය පහළ පේනවා වගේ සංකේත කරනවා V අකුර ලියලා, වටේට රවුමක් ඇඳලා, දෙපැත්තට ඉරි කෑලි දෙකක් ඇඳලා. යම් ස්ථාන දෙකක් මොනවා හරි උපාංගයක් හරි මොනවා හරි පරිපතේ ස්ථාන දෙකක් අතර විභවාන්තරය මනිනවා නම් අපි වෝල්ට් මීටරය සම්බන්ධ කරන්න ඕනේ ඒකට කොහොමද? සමාන්තරගතව. මේ තියෙන්නේ වෝල්ට් මීටරයේ රූප සටහන්. අපි කෝෂයක වෝල්ටීයතාවයේ විභවාන්තරය මනිද්දී චූටි වෙනසක් තියෙනවා. අපි කෝෂයේ ඍණාග්‍රය සම්බන්ධ කරන්නේ වෝල්ට් මීටරයේ ධනාග්‍රයට. කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ කරන්නේ වෝල්ට් මීටරයේ ඍණාග්‍රයට. ඔයාලට රූපේ පේනව නේද? ඒ පරිපතයක මොකක් හරි උපාංගයක්, බල්බයක් වගේ අපි විභවාන්තරය මනිද්දී වෝල්ට් මීටරයේ රතු පැහැති ධනාග්‍රය කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධක කම්බිය පැත්තටත්, වෝල්ට් මීටරයේ කළු පැහැති ඍණාග්‍රය කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධක කම්බිය පැත්තටත් රූපේ පේනවා වගේ සම්බන්ධ කරන්න ඕනේ. ඒක අර කෝෂයක විභවාන්තරය මනිනවට වඩා විරුද්ධ විදිහටයි කරන්නේ. එදිනෙදා ජීවිතයේදී අපි මේ විදුලි ධාරාව විභවාන්තරය පිළිබඳ මිනුම් ලබා ගන්න අවස්ථා තියෙනවද? පොඩ්ඩක් මතක් කරන්න. ඔව් නේද? නිවසට නැත්තම් කර්මාන්ත ශාලාවකට
ලැබෙන විභවාන්තරය නැත්නම් වෝල්ටීයතාවය හරිද කියලා මලද්දී ඒ වගේම විදුලි ජනක යන්ත්‍රයක් ඒ කියන්නේ ජෙනරේටරයකින් හරි විදුලි බලාගාරයකින් හරි ලබා දෙන විදුලිය හරිද කියලා බලද්දී ටීවී රේඩියෝ වගේ ඉලෙක්ට්‍රොනික උපාංගවල පරිපත කොටස් අතර ගලන ධාරාව විභවාන්තරය හරිද කියලා බලද්දී සමහර විදුලි උපකරණ ඒ කියන්නේ ෆෑන් එක අවන් එක ඒ වගේ වල දෝෂ තියනවාද කියලා බලද්දී අපිට විභවාන්තරය ධාරාව පිළිබඳ මිනුම් ලබා ගන්න සිද්ධ වෙනවා. ප්‍රතිරෝධය පුතේ විදුලිය ගමන් කරද්දී ඒ සන්නායක කම්බියේ හරි එහෙම නැත්නම් කරන්ට් එකෙන් ක්‍රියාත්මක වෙන උපකරණයේ ඇතුලේ හරි මේ විදුලි ධාරාව ගමන් කරන්න බාධා පමුණවනවා. ඒ කම්බි හැදිලා තියෙන ලෝහ පරමාණු නිසා කරන්ට් එක ගමන් කිරීම බාධා වෙනවා. මෙන්න මේ බාධාවට තමා පුතේ අපි කියන්නේ ප්‍රතිරෝධය කියලා. අපි අර්ථ දැක්වීම කිව්වොත් ප්‍රතිරෝධය යනු සන්නායකයේ ගලා යන ධාරාව කෙරෙහි එමගින් ඇති කරන බාධාවයි. පැහැදිලිද? ප්‍රතිරෝධය සම්බන්ධ වැදගත් කරුණු. අපි ප්‍රතිරෝධය මනින්නේ ඕම් කියලා එකකයකින්. අන්න ඒකේ සංකේතය තියෙනවා වලට පේනවා නිකන් තොප්පියක් වගේ. ප්‍රතිරෝධය වැඩි වෙද්දී ගලා යන ධාරාව මොකද වෙන්නේ? අඩු වෙනවා. සරලයි. පාරේ ට්‍රැෆික් එක වැඩි නම් ගමන් කරන්න පුළුවන් වාහන ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ වගේ ප්‍රතිරෝධය වැඩි නම් ගමන් කරන්න පුළුවන් ධාරාව මොකද වෙන්නේ? අඩු වෙනවා. පාඩම අවසానයි පුතේ. මේ වගේ අලුත් පාඩමක් අරගෙන ඕගොල්ලෝ ගාවට එන්න මං ආයෙ බලාපොරොත්තු වෙනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා අපේ YouTube channel එක subscribe කරන්න. මේ පිළිබඳ සටහන් ඕගොල්ලන්ට අපේ WhatsApp group හෝ YouTube channel එක මගින් ලබා ගන්න පුළුවන්. ස්තුතියි. Cracky.